KTM වගේම තියෙන්නේ මේ. මා යාළුවා යාව කෝට්ටේ තියෙන එවන් සිග්නේචර් බිල්ඩ් කියන බයික් ෂෝරූම් එක බලන්න. මේකේ පේන විදියට ගොඩක් චයිනීස් බයික්ස් තමා තියෙන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මේ දවස්වල සෝෂල් මීඩියා වල ජනප්‍රිය බයික් එක Camex KTX 150. මේ අරගම මෙතන ඩුකාටි බයික් සෙට් එකකුත් තියෙනවා. මගේ මේ යාළුවට බයික් එකක් බලන්න තමයි ආවේ. ඉතින් හිතාගන්න බෑ මොකද්ද ගන්න කියලා වේරියන්ට්ස් ගොඩක් තියෙනවා. මෙතනින් මගේ හිතට අල්ලපු බයික් එක තමයි මේ තියෙන්නේ. මේක කැපැසිටි එක 250. මේකේ බ්‍රෑන්ඩ් එක නිකොට් KR2 CB250F SM මොඩල් එක තමයි මේ. ලක්ෂ 16,90,000ක් වෙනවා. මට උසයිනේ. මේක ටිකක් උස බයික් එකක්. අඩි 5යි අඟල් 5ක් වගේ උස තියෙනවා නම් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. හැබැයි බයික් එක එච්චර බරත් නැහැ. සස්පෙන්ෂන් එහෙමත් ස්මූත්. මම හිතන්නේ හයිට් එකත් ඇඩ්ජස්ට් කරගෙන පදින්න පුළුවන්. Suzuki DRZ 4SM බයික් එක තරම් හයිට් එක මේකෙත් තියෙනවා. හැබැයි එච්චර බර නැහැ. මේ ස්ට්‍රීට් එක අර ඕෆ් රෝඩ් යනවා. මේක කාබ් මොඩල් එකක්. එයා කෝල් හින්දා මේන්ටේනන්ස් එහෙමත් ලේසි කොස්ට් එක අඩුයි. චයිනිස්ද මේ? ඔව්. වොරන්ටි කොහොමද? අවුරුදු 4ක වොරන්ටියක් තියෙනවා. ස්පෙයා පාර්ට්ස් අවුරුදු 15කට ඕඩර් කරලා තියෙනවා. ඊට අමතරව සර්විස් තුනක් ෆ්‍රී කරනවා. 150ක් විනාශයක් යන්න පුළුවන්. මගේ යාළුවා ආස ඉතින් ස්ක්‍රැම්බ්ලර් රෙට්‍රෝ තමයි. ඔයාලත් ඇවිල්ලා ඉතින් නැගලා අතපත ගාලා බලන්න. ඉතින් මේ බයික් තියෙනවා ජපන් බයික් වගේම තමයි. හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. ඈ? ඒක තමයි මම මේ කියන්නේ. ඒකට ඒ පැත්තට ගිහිල්ලා ඔළුව දාලා ඇරලා දිගට බලලා ඇරලා ඔව් අද්දු ටෙස්ට් රයිඩ් එක. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ චයිනීස් බයික්ස් ලංකාවේ හැමතැනම ඉස්සරහට තියෙයිද? ඉතින් thank you මෙච්චරලා වීඩියෝ එක බැලුවට. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් මගේ කලින් වීඩියෝස් ටිකත් බලන්න. ජය වේවා.